2011 වර්ෂයේ පණ්පිටිය ධර්මපාල විද්‍යාලයට ඇතුළත් වෙමින් පාසලේ අධ්‍යාපන කටයුතු වලට මෙන්ම විෂය බාහිර විෂය සමගාමී ක්‍රියාකාරකම් වලටත් ඇය හසල දස්කම් දැක්වුවාය. ඇයගේ විෂය බාහිර ක්‍රියාකාරකම් වලට නව අරුතක් එක් කරමින් ඇය 2020, 2021, 2022 සහ 2023 වර්ෂයන් වලදී ජිම්නාස්ටික් ක්‍රීඩා නායිකාව ලෙසත් 2024 වර්ෂයේ අප විද්‍යාලයේ ක්‍රීඩා නායිකාව බවටත් පත් වූවාය. විශේෂයෙන්ම ඇය කැපී පෙනෙන දක්ෂතා දැක් වූ ජිම්නාස්ටික් ක්‍රීඩා අංශයෙන් දිස්ත්‍රික් බස්නාහිර පළාත් මෙන්ම සමස්ත ලංකා තරඟාවලි වලින් රන්, රිදී හා ලෝකඩ පදක්කම් තම විදුබිමට දායාද කරමින් 2023 වර්ෂයේදී පාසල් වර්ණ ප්‍රදානෝත්සවයේදී දක්ෂතම ක්‍රීඩිකාව බවටද පත් වූවාය. එමින්ම ජාතික ක්‍රීඩා උළෙලේ බස්නාහිර පළාත නියෝජනය කරමින් බස්නාහිර පළාත් කාන්තා කණ්ඩායමට ප්‍රථම ස්ථානය අත්කර දෙන ලද අතර ජාතික කලාත්මක ජිම්නාස්ටික් ශූරතාවයේද ඇය විසින් හිමි කර ගන්නා ලදී. අප පාසල් වර්ණ ප්‍රදානෝත්සවයේදී Most Outstanding Player 2023 මෙන්ම Best Emerging Player 2019 යන සම්මාන දිනා ගනිමින්ද තම ජිම්නාස්ටික් දිවියේ නව පරිච්ඡේදයක් ආරම්භමින් 2025 වර්ෂයේදී ශ්‍රී ලංකා ජාතික ජිම්නාස්ටික් සංචිතයට තේරීපත් විය. තවදුරටත් අපූරු සිහිනය නමින් ළමා කෘතියක් එළිදක්වමින් 2016 වර්ෂයේදී එම කෘතියට සම්මානයක් හිමිකර ගැනීමටද සමත් වූවාය. මෙලෙසින් විෂය බාහිර විෂය සමගාමී කටයුතු වල නිරත වෙමින් පාසලට ඇයගේ සේවය උපරිම අයුරින් ලබා දුන් ඇය තම අධ්‍යාපන කටයුතුද සාර්ථකව නිම කරමින් සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් වෙමින් උසස් පෙළ විභාගය සඳහා කලා අංශයෙන් 0.863ක ඉසෙට් අගයක් ලබා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යා හා කළමනාකරණ පීඨයට පිවිසීමට වරම් හිමිකර ගත්තාය. මෙවන් ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ දස්කම් දැක් වූ ඇය 2024 වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේදී දක්ෂතම ශිෂ්‍යා බවට තේරීපත් වන්නීය. ඇය නමින් මලිමි නෙතාෂා නිදුවරි.